හොඳයි අපි ඊ වාර එකේ මගහැරිය නොහැකි විප්ලව තුනක් ගැන සාකච්ඡා කරා. එතනදී තොරතුරු විප්ලවය කොයිතරම් වැදගත්ද කියන දේ පිළිබඳව අපි සාකච්ඡා කළා. දැන් මේ වීඩියෝ එකේ මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ වෛද්‍ය වෘත්තිකයේ වෛද්‍යවරයෙක් වෙනවා වගේ, නීතිඥතුමෙක් වෙනවා වගේ, සර්වේයර් කෙනෙක් වෙනවා වගේ, එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙනවා වගේ, ඒ වෘත්තියන් වල යනවා වගේ මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් වෙන්නේ කොහොමද? ඒ සඳහා මොකද්ද ලංකාවේ අපිට තියෙන ගමන් මඟ කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. හොඳයි, දැන් මේ වීඩියෝ එකේ මේ මුලින්ම පළවෙනි වසරේ සිට වසර 5 වන වසර දක්වා අපේ රටේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවා කියලා. දැන් මීට කලිනුත් ප්‍රාථමික අධ්‍යාපනයට කලිනුත් අපේ රටේ අධ්‍යාපනයක් තියෙනවා මොන්ටිසෝරි අධ්‍යාපනය. මේ මොන්ටිසෝරි කියලා කියන්නේ ඔය මට මතක හැටියට ඔය එංගලන්තේ මාරියා මොන්ටිසෝරි කියලා මහත්මියක් ඔය දෙමෝපියෝ වැඩට ගියාම රැකියාව වලට ගියාම ඒගොල්ලන්ගේ දරුවන්ව රැක බලා ගන්න, ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න, සින්දු කියන්න, නටන්න, ගයන්න, ඔය වගේ ළමා කාලේ ළමයෙක් ලැබිය යුතු සියලුම අත්දැකීම් ලබා දෙන්න රැක බලා ගැනීම සඳහා දියත් කරපු වැඩසටහනක්. ඒක ඉතින් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ප්‍රසිද්ධියටපත් වෙලා ජනප්‍රිය වෙලා ඒ මොන්ටිසෝරි මාරියා මොන්ටිසෝරි එතුමියගේ නමින්ම මොන්ටිසෝරි අධ්‍යාපනයක් හුඟක් රටවල් වල තියෙනවා. දැන් අපේ රටෙත් තියෙනවා. නමුත් අපේ රටේ මොන්ටිසෝරි අධ්‍යාපනය මේ මාරියා මොන්ටිසෝරි මහත්මිය දියත් කරපු සංකල්පයමද කියන ගැටලුව තියෙනවා. මොකද මම දැකලා තියෙනවා අපේ රටේ මොන්ටිසෝරි අධ්‍යාපනයේදී ග්‍රැජුවේෂන්ස් දෙනවා. ඒක කොයිතරම් දුරට සාධාරණද කියන්න මම දන්නේ නැහැ පොඩි ළමයින්ට. ඉතින් මොන්ටිසෝරි අධ්‍යාපනයේත් උගන්වන ඒවා තමයි ගොඩක් වෙලාවට කෙරෙන්නේ කියන එක මට තේරෙන්නේ. කොහොම වුණත් ඒ ගැන නෙමෙයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පළවෙනි වසරේ සිට වසර 5ක් ප්‍රාථමික අධ්‍යාපනය අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර 5 වෙනි වසරේදී අපි කියනවා ශිෂ්‍යත්ව විභාගයක් තියෙනවා කියලා. ඊළඟට 6 වෙනි වසරේ සිට 12 වෙනි වසර දක්වා ද්විතීක අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. ඒකෙදී 10 වෙනි වසරේදී අපි සාමාන්‍ය පෙළ විභාගයක් අපේ රටේ පවත්වනවා. 12 වෙනි වසරේදී උසස් පෙළ අධ්‍යාපනයේ උසස් පෙළ විභාගයක් පවත්වනවා. එතකොට ඒකෙන් සමත් වෙන අය තමයි මේ පැත්තේ තෘතීක අධ්‍යාපනයට යන්නේ. එතකොට මේ ප්‍රාථමික අධ්‍යාපන සහ ද්විතීක අධ්‍යාපනය බොහෝමයක් අපේ රටේ දරුවෝ කරගන්නවා. එතනින් ඊටම 14ක් දෙන 103ක් වගේ ප්‍රතිශතයක් තමයි මේ තෘතීක අධ්‍යාපනය නැත්නම් සරසවි අධ්‍යාපනයට වරම් ලබන්නේ. එතන ආයතනවල තියෙන හිගතාවය නිසා වරම් ලබන අය නම් ගොඩක් ඉන්නවා. නමුත් යන්න පුළුවන් ඉන්නේ 103කට වගේ. අපි දන්නවා මේ විභාගේ පාස් වුණාම යස් කියලා අවස්ථාවක් දෙනවා. එතනදී ඒ අයට සරසවි අධ්‍යාපනය ලබන සුදුසුකම් තියෙනවා. නමුත් අධ්‍යාපනයේ සීමාවන් නිසා, අධ්‍යාපන ආයතන වල තියෙන හිගේ නිසා ඊටමත් 14ක් දෙනාට තමයි සරසව අධ්‍යාපනයට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඒ සරසවි අධ්‍යාපනයේ ගියාම ඒ සරසවි අධ්‍යාපනයේ නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ රාජ්‍ය අංශයෙන් පවත්වන ඒවා තියෙනවා. ඒ වගේම පුද්ගලික අංශයෙන් පවත්වන ඒවා තියෙනවා. ඒ කොයි හැටි වෙතත් ඒ ලංකාවෙන් නම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒවා ගවර්න් කරන්නේ, ඒවා ක්‍රියාත්මක කරවන්නේ, ඒවා ගැන හොයලා බලන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ. ඒතර අපේ රටේ විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාල, කොළඹ විශ්වවිද්‍යාල, පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජපුර කියලා කියනවා. රයිට්. ඒ වගේ විශ්වවිද්‍යාල ගණනාවක් අපේ රටේ තියෙනවා.
එතකොට මේ හැම එකක්ම මම අර කලින් කිව්වා වගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒ වගේම තව වැදගත් විශ්වවිද්‍යාලයක් තියෙනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. ඒකත් ඇත්තටම ගොඩක් අර සරසවි අධ්‍යාපනයට A level තුලින් වරම් ලබා ගන්න බැරි අයට. නමුත් සුදුසුකම තියෙනවා. නමුත් අර ආයතන හිගතාවේ නිසා පවතින අඩුව පිරිමහන්න ඇත්තටම මේ විවෘත විශ්වවිද්‍යාලේ මහඟු සේවාවක් ලබා දෙනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයෙන් විශාල දැනුම් සම්භාරයක් ඒගොල්ලෝන්ගේ ආචාර්ය මණ්ඩලයේ ඒ පාඨමාලාවට අවශ්‍ය පොත්පත් පවා අච්චු ගහලා තියෙන. ඉතින් ඒ self study තමන්ම ඉගෙනගෙන යන අයට self study කරන අයට ලොකු අත්ලක් විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනය මගින් කරනවා. ඒතර ඒ වෙනත් උපාධියක් තමයි හම්බෙන්නේ. දැන් මෙහෙම විශ්වවිද්‍යාලක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ විශ්වවිද්‍යාල කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලියාපදිංචි වෙලා නැති. දැන් උදාහරණයක් ගමුකෝ. උදාහරණයක් ගන්න එහෙම තියෙනවද දන්නේ නැහැ. අපි හිතමු දැන් කේම්බ්‍රිජ් නැත්නම් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල තියෙනවා කියලා. දැන් එංගලන්ඩ් වල. එතකොට දැන් ඒවයි බ්‍රාන්චස්. ඒවයි යම් පාඨමාලා පවත්වන ආයතන වල පළවෙනි වසරේ එක්ක ලංකාවේ ඒ අදාළ ආයතනට ලියාපදිංචිලා කරන්න ඕනේ. එහෙම නැත්නම් දෙවෙනි වසර, තුන්වෙනි වසර. එහෙම නැත්නම් ඒ විභාගයේ පිටරට ගිහිල්ලා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ආයතන වල විශ්වවිද්‍යාල වල අවසාන වසර පිටරට ගිහිල්ලා ස්ටඩි කරන්න ඕනේ. ඒතර පළවෙනි වසර හා දෙවෙනි වසර මෙහෙ ඉඳන් කරන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙන වාසියක් තමයි පළවෙනි වසර දෙවෙනි වසර මෙහි ඉඳන් කරනකොට ශිෂ්‍යයාට එන මූලික වියදම අඩුයි. අවසාන වසරට විතරයි වියදමක් දරන්න වෙන්නේ දෙමාපියන්ට. ඒ හින්දා ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා නැහැ මම දන්න විදිහට. එහෙම අවස්ථාවකුත් නැහැ. ඒවා මොකද ලෝකයේම පිළිගත්තු විශ්වවිද්‍යාල ඒවා. නමුත් රජයේ මොනවා හරි ඒක ඒවා පාලනය කරන බොඩි එකකට ජොයින්ඩ් වෙලා ඇති අධ්‍යාපන අමාත්‍යාංශයට හරි මොකක් හරි එකකට ඒවා සම්බන්ධ වෙලා ඇති. කොහේ හිටියදත් ඒවයිනුත් විශ්වවිද්‍යාල අධ්‍යාපන නැත්නම් උපාධියක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන පස්සේ සාමාන්‍ය උපාධි ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගියත් මාස්ටර් ලෙවල් එකේ උපාධි ගන්න පුළුවන්. අපි MSc කියලා කියන සයන්ස් වලින් යනවා නම් ආර්ට් වලින් යනවා නම් MA කියනවා. එතනින් උඩට තව ගියාම PhD දක්වා අධ්‍යාපනය යන්න පුළුවන් කමක් අපේ රටේ තියෙනවා. ડોක්ටරේට් දක්වා යන්න පුළුවන්. ඉතින් මේ ගමන් මඟට අපි මේ පැත්තෙන් යන මේ ගමන් මඟට අපි කියන්නේ ඇකඩමික් සයිඩ් එකෙන් යනවා කියලා. පාඨශාලාවේ අධ්‍යාපනයක් තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඉතින් තොරතුරු තාක්ෂණය විෂය හදාරන කෙනෙකුට මේ ද්විතීයික අධ්‍යාපනයට මොකුත් කරන්න බෑ. හැබැයි දැන් අලුතෙන් මේ සාමාන්‍ය පෙළටත් විෂයක් තියෙනවා තොරතුරු තාක්ෂණ විෂය. ශිෂ්‍යයන්ට කැමති නම් ඒකට ඒ විෂය කරන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළක් තියෙනවා ජෙනරල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි විෂයක්. ඒකත් කරලා වැඩි නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම උපාධිවලදී දැන් ගොඩක් වෙලාට කැලණිය කැම්පස් එකෙන් තොරතුරු තොරතුරු IT උපාධියක් දෙනවා. කොළඹ කැම්පස් එකෙන් දෙනවා BIT කියලා එකක් බාහිර උපාධියක් Bachelor of Information Technology. ඒතරේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ විෂයට දෙන බාහිර උපාධියක් තමයි BIT කියලා කියන්නේ. මුල් කාලේදී මීට අවුරුදු 15කට 20කට වගේ උඩදී ලංකාවේ උග්‍ර තොරතුරු වෘත්තිකයන්ගේ හිගයක් තිබ්බා. ඒ නිසා බොහෝ විට කොළඹ විශ්වවිද්‍යාලය මොනවා හරි උපාධියක් ලංකාවේ කරලා තියෙනවා නම් ඒ අයට අවුරුදු දෙකක පාඨමාලාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්මාණය කළ එක හැබැයි ගෙවලා ඉගෙන ගන්න ඕනේ. ඒක කරලා එයාට පුළුවන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවාවක් ලංකාවට කරලා දෙන්න. වෘත්තිය එතනදී ඔහු තොරතුරු තාක්ෂණ වෘත්තියක් පිළිගන්නවා. මොකද එයාට උපාධියක් තියෙන නිසා. ඉතින් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙන්න තියෙන එක මගක් තමයි මේ ඇකඩමික් සයිඩ් එකෙන් යන එක. ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාලවලින් හෝ පිටරට විශ්වවිද්‍යාලයකින් හෝ ඔබට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දැන් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න බැරි වුණාම සාමාන්‍ය පෙළ හරි උසස් පෙළෙන් කරලා වෘත්තීය අධ්‍යාපනයට වීමේ හැකියාවකුත් තියෙනවා.
වෘත්තීය අධ්‍යාපන ආයතන රජයේ ආයතන තියෙනවා පුද්ගලික ආයතන එකෙත් තියෙනවා. එතකොට ඒ ඕනම එකක් ඒ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙනවා නම් තෘතීක හා වෘත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. මේ ආයතනයේ ලියාපදිංචි වෙලා තිබ්බොත් තමයි ඒකට යම් කිසි අර නෛතික පදනමක් පිළිගත් භාවයක් ඒ ආයතන වල ලැබෙන්නේ. ඉතින් දැන් ලංකාවේ රාජ්‍ය ආයතන තියෙනවා මේ තෘතීක හා වෘත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙච්ච ඔය වොකේෂනල් ට්‍රේනින් ඔතොරිටි එකේ ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරිය. ඊළඟට ඔය නයිටා කියන ආයතන National Apprentice and Industrial Training ජාතික ආධුනිකත්ව කර්මාන්ත පුහුණු ඔතොරිටි එක අධිකාරිය. තව එකක් තියෙනවා තරුණ සේවා සභාව. ඔබලා දන්නවා තරුණ සේවා සභාව. ඊගාර Department of Technical Education. ඒ වගේ ආයතන ගොඩක් මේවයි තියෙනවා. ඒතර ඒ ආයතන වලින් සහතික පත්‍ර පාඨමාලා තියෙනවා. සාමාන්‍ය ඩිප්ලෝමා තියෙනවා. උසස් ඩිප්ලෝමා තියෙනවා. ඒතර ඩිප්ලෝමා දක්වා උසස් ඩිප්ලෝමා දක්වා ඒ ආයතන වලින් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්. එතකොට මෙතනදී තව දැනගන්න ඕන දෙයක් තියෙනවා මේ සහතික පත්‍ර පාඨමාලාවක් කියලා කියන්නේ පූර්ණ කාලීනව මාස 6ක් කෙරෙන්න ඕනේ. පූර්ණ කාලීනව කියලා කියන්නේ උදේ 8ට පටන් ගත්තාම හවස 4 වෙනකන් පාඨමාලාවක් යනවා මාස 6ක්. සතියේ දවස්වල සවුන්දා සිට සිකුරාදා දක්වා හැම දවසකම උදේ 8 ඉඳන් හවස 4 දක්වා ඒ පාඨමාලා ක්‍රියාත්මක වෙනවා. එහෙම වුණොත් පූර්ණ කාලීන වෙන්නේ. එහෙම වුණොත් තමයි සහතික පත්‍ර පාඨමාලාවක් කියලා පිළිගන්නේ. එතකොට දැන් බලන්නකො දැන් සාමාන්‍යයෙන් රජයේ ඒ ආයතන හොඳක් උදාහරණයක් හැටියට වෘත්තීය පුහුණු අධිකාරීන් සහතික පත්‍ර පාඨමාලාවක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කරුවොත් එයාට මාස 6ක් පූර්ණ කාලීනව ලැබෙන දැනුම සහ ඔය සාමාන්‍ය පුද්ගලික ආයතනයක මාස 3කින් ලබා ගන්න සහතිකයට වඩා විශාල දැනුමක් තියෙනවා. එතකොට ඒ වෙනස හඳුනා ගන්න ඕනේ ඔබ. ඒ වෘත්තීය මට්ටමට යන්න එහෙම ලේසියෙන් බෑ. මම කලින් කිව්වේ අවශ්‍ය දේවල් පරිපූර්ණ කරන්න ඕනේ. ඊගාවට දැන් සාමාන්‍යයෙන් ඩිප්ලෝමා කියලා කියන්නේ පූර්ණ කාලීනව වසරක් අධ්‍යයනය දෙන්න ඕනේ. උසස් ඩිප්ලෝමාවක් කියලා කියන්නේ පූර්ණ කාලීනව වසර 2ක් ඒ විෂය හදාරන්න ඕනේ. පූර්ණ කාලීන වසර 2ක් කියලා කියන්නේ උදේ 8 ඉඳන් හවස 4 දක්වා ඒ අවුරුදු 2ක් ඒ අධ්‍යාපනය කෙරෙන්න ඕනේ. එතකොට මේ දෙක අතර මේකට පල්ලෙහාන් තියෙන අවයානස් සර්ටිෆිකේට්ස් කියලා જાතියක්. සමහර ආයතන වලින් ඒ කියන්නේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන් ඒවා දවසේ වැඩසටහන් වෙන්න පුළුවන්, දවස් 2 වෙන්න පුළුවන්, දවස් 5 වෙන්න පුළුවන්, දවස් 10 වෙන්න පුළුවන්, මාස 3 වෙන්න පුළුවන්. ඔය මාස 6ට අඩුවෙන් තියෙන ඒ හැම එකක්ම අවයානස් ප්‍රෝග්‍රෑම් ශරීර තමයි ගන්න. ඒ වයි යම් දැනුවත් කිරීම. ඒවට සර්ටිෆිකේට්ස් දෙන්නේ නැහැ. සර්ටිෆිකේට් දුන්නත් ඒක අවයානස් සර්ටිෆිකේට් එකක් හැටියට තමයි දෙන්නේ. ඊළඟට ශිෂ්‍යයෙක් තව දැනගන්න ඕන කාරණයක් තමයි මේ සහතික ලබා ගන්නකොට. සහතික ගන්නකොට දැන් උදාහරණයක් හැටියට මම ඔය ශ්‍රී ලංකා වෘත්ති පුහුණු අධිකාරියේ ජාතික තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේ පුහුණු කළමනාකරු හැටියට ඉන්න කාලේ ඔය දැන් මේ සහතික පත්‍ර පාඨමාලා ඉගෙන ගන්න ළමයි එනවා ඉන්ටර්වයුව වලට. ඉන්ටර්වයුව වෙනකොට එක ළමයෙක් මට මතකයි මේ සහතික පත්‍ර එයාට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් සහතික පත්‍ර පාඨමාලා 5ක් විතර තිබ්බා. සහතික 5ක් විතර තිබ්බා. දැන් මම ඒ ශිෂ්‍යයාගෙන් ඇහුවේ දැන් ඇයි මේ සහතික පත්‍ර 5ක් ගත්තේද? එයාටත් තේරුමක් නැහැ, එයාලගේ දෙමාපියන තේරුමකුත් නැහැ. දැන් උදාහරණයක් ගන්නකො දැන් O level 5 සැරයක් කරා කියලා දැනුම වැඩි වෙනවද නැහැනේ. ඒ ලෙවල් එක ඉතින් O level එක කියලා කියන්නේ ඒකේ ලෙවල් එකක්. ඒ ලෙවල් එකේ පස්තරයක් කරා කියලා දැනුම වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ සහතික ලෙවල් එකේ පාඨමාලාවක් පස්තරයක් කරුවා කියලා දැනුම වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙනවා ඉතින් අවුරුදු 2කමාරක් අපරාධේ කාලේ නාස්ති කරලා තියෙනවා එතන. එහෙම නෙමෙයි දැන් එක සහතික පත්‍ර පාඨමාලාව පූර්ණ කාලීනව මාසයක් හැදුවරන් පස්සේ ආයෙ සහතික පත්‍ර පාඨමාලා හදාන්න එක තේරුමක් නැහැ. ඊට පස්සේ යන්න ඕනේ යනවා නම් ඩිප්ලෝමා එකකට. ඒකත් ඉවරණයෙන් පස්සේ ඊට පස්සේ කෙලින්ම උසස් ඩිප්ලෝමා එකට යන්න ඕනේ. ඉතින් දැන් මේ ඉන්ටෝ බෝඩ් වල ඉන්න මහත්තුරුන්ටත් මේවා පැටලිලි ඒගොල්ලෝ. සමහරවිට මම දැකලා තියෙනවා සමහර ඉන්ටෝ බෝඩ් වල ඉන්න මහත්තුරු කියනවා
මේ දැන් පිළිවෙලකට දැන් සහතික පත්‍ර පාඨමාලාවෙන් එක සහතිකයයි ඩිප්ලෝමා සහතිකයෙන් ඩිප්ලෝමා පාඨමාලාවෙන් එක සහතිකයක් ගත්තාම එයාට සහතික දෙකයි තියෙන්නේ. හැබැයි මෙතන අවුරුදු එකහමාරක් අධ්‍යාපනය එයා ලබලා තියෙනවා. තව ළමයෙක් කියනවා සහතික පත්‍ර පාඨමාලාවෙන් සර්ටිෆිකේට් 4ක් නැත්නම් 5ක් කරේ. ඉතින් ඉන්ටර් බෝඩ් එකයි බලනවා මෙයාට 5ක් තියෙනවනේ. හරියට දෙකයි තියෙන්නේ. ඉතින් මෙයා හොඳයි කියලා. ඉතින් ඒ වගේ ඉන්ටර් බෝඩ් වල ඉන්න අයටත් පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලත් දැනුවත් නැහැ මේවා ගැන. ඉතින් ඒ නිසා නමුත් ඔබ දැනුවත් වෙන්න සහතික පත්‍රමාලාවල එකයි කරන්නේ දෙකක් තිබ්බනම් ඇති. සාමාන්‍ය පෙළ සහතික 5ක් තිබ්බ කියලා වැඩක් නැහැ නේ. අන්න ඒ වගේ තමයි මේක යන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් යනවා නම් අපි කියනවා වොකේෂනල් සයිඩ් එකෙන් යන්නේ කියලා. වොකේෂනල් සයිඩ් එක. එතකොට මේකේදී වෘත්තීය අධ්‍යාපනය කියන්නේ යම් කිසි වෘත්තියකට පදනම් කරගෙන තමයි මේ පැත්තෙන් අධ්‍යාපනය යන්නේ. ඉතින් ඒ ගැන ඔබට මේ හිතන්න මේක කොහොමද මේ මගේ පාත් එක මම හදාගන්නේ මම ඇකඩමික් සයිඩ් එකෙන් යනවද එහෙම නැත්නම් වොකේෂනල් සයිඩ් එකෙන් යනවද කියන එක. දැන් මෙන්න මේ පැත්තේ පොඩි අඩුවක් තිබ්බා. දැන් හැබැයි අපේ රජයවල් අපේ ආණ්ඩු ඒ අඩුව පිරිමහලා තියෙනවා. එකක් තමයි මේ පැත්තෙන් දැන් මේ වොකේෂනල් සයිඩ් එකෙන් යන අයට යුනිවොටෙක් කියලා විශ්වවිද්‍යාලයක් තියෙනවා. University of Vocational and Industrial Univotek Technical Training. ඒක ඔය රත්මලානේ තියෙන්නේ. ඒක මං හිතන හැටියට එක්කෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඒක පාලනය වෙන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තු පනතකින් ඇවිල්ලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොම වුණත් ඒකට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒක දාලා තියෙන අඩිතාලම හොඳයි. හොඳට හිතලා බලලා මේ වැඩේ මොනවා වුණත් කරලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් යන අයටත් උපාධියක් ගැනීම, තමාගේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් උපාධියක් ගැනීම. දැන් වඩු වැඩ නම් වඩු වැඩ සම්බන්ධයෙන් උපාධියක්. හවුස් වයරින් නම් ඒ හවුස් වයරින් සම්බන්ධ උපාධියක්. බලන්න කොච්චර ලස්සනද කියලා. එතකොට මොනවා හරි ලී කැටයම් නම් ලී කැටයම් සම්බන්ධ උපාධියක්. ඒ ලී කැටයම් පිළිබඳව හොද්දට දන්නේ කියලා උපාධියක් ඇත්තට මොකක් හරි වටිනවා ඒක. ඉතින් අන්නේ මේ අඩුව දැන් පිරිමහලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් යන අයට රත්මලානේ ඒ වොකේෂනල් ට්‍රේනින් ඔත මේ යුනිවර්සිටි එකට යෑමේ දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකින්ද මේ පැත්තෙන් ළමයි දැන් අතරමං වෙන්නේ නැහැ. උපාධියක් දක්වා යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් තාම ඒක මාස්ටර් ලෙවල් එකට PhD දක්වා යන්න අවස්ථාවක් නැති වුණත් ඒ අඩුව පිටරටවල් වල තියෙන විශ්වවිද්‍යාල වලින් සපුර ගන්නෙන්ද පුළුවන් අවස්ථා තියෙනවා ගොඩක් විට. මුදල් තියෙනවා නම් ඒ ටික කරගන්නත් පුළුවන්. ඒ නිසා දැන් ඇත්තටම ඇකඩමික් සයිඩ් එකෙන් ගියත් වොකේෂනල් සයිඩ් එකෙන් ගියත් තමාට අවස්ථාව තියෙනවා. පොඩි වෙනසක් තියෙන්නේ මේ වොකේෂනල් සයිඩ් එකෙන් යනකොට උපාධිය දක්වා යන්න දෙන කාල සීමාව පොඩ්ඩක් වැඩි වෙනවා. ඒක ඉතින් ඒක දේ සිදු වෙනවා. ඒක තමයි ඒක විදිය. මේ පැත්තෙන් යනවා නම් කිටි කාලෙනකින් උපාධියක් දක්වා යන්න පුළුවන්. මේ පැත්තෙන් උපාධියක් යනකොට මේ පැත්තෙන් යන අය PhD දක්වා තමන්ගේ අධ්‍යාපනය අවසන් කරලා තියෙන්න පුළුවන්. යන්නේ මේ වගේ තත්වයක් මේ අධ්‍යාපනය තුල තියෙනවා. හොඳයි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් ඒකේ මේ තොරතුරු තව දුරටත් කියන්නේ තෘතීය හා වෘත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි රාජ්‍ය ආයතන මේ තියෙන්නේ. ඒතර ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන ආයතනය Department of Technical Education and Training DTET කියනවා. ශ්‍රී ලංකා ජාතික ආධුනිකත්ව කර්මාන්ත පුහුණු මණ්ඩලය National Apprentice and Industrial Training Authority NITA කියලා සාමාන්‍යයෙන් කෙටියෙන් කියනවා. ශ්‍රී ලංකා තරුණ සේවා සභාව National Youth Service Council NYSC කියලා කියනවා. ඊය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය Vocational Training Authority VTA කියලා කියනවා. මේවයි නම් පොඩි වශයෙන් දැන් වෙනස් වෙලා ඇති. ඒතකොට ඒවයි මේ වෙබ් අඩවි වල වෙබ් ලිපින් තමයි මේ තියෙන්නේ. දැන් මේ ආයතන සම්බන්ධව ඔබට මම යමක් කියන්න ඕන. දැන් මේවයි මේ ටික ප්‍රබලම ආයතනය තමයි මා දන්න විදිහට මේ ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන ආයතන. මේවයි ලෙක්චරර්ස්ලා ඉන්නේ. මේවයි ලෙක්චරර්ස්ලා ඉන්නේ. මේවයි ඉන්නේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා නැත්නම් ට්‍රේනර්ස්ලා. මම පැහැදිලි කරන්න මොකද්ද කියන එක. දැන් මේ ඉස්සර දැන් ওই විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට යන්න බැරුණාම ඒ ශිෂ්‍යෝ පොර කෑවේ මේ ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන ආයතනයට ඇතුල් වෙන්න. ටෙක්නිකල් এডুকেෂන් වලට ඇතුල් වෙන්න තමයි ඒ කට්ටිය ගොඩක් මහන්සි ගත්තේ. මොකද මේකට ඇතුල් වෙන්නත් ටිකක් අමාරුයි. විශ්වවිද්‍යාලයකට යනවා වගේම තමයි මේකටත් සුදුසුකම් තියෙන ඕන ශිෂ්‍යයෙකුට මේකට ඇතුල් වෙන්න. ඒතර මේවයි උගන්වන අයත් ලෙක්චරර්ස්ලා එක්කෝ ඉංජිනේර් කෙනෙක් එක්කෝ ෆිසිකල් සයන්ස්
උපාධියක් කරලා තියෙන එක්කෙනෙක් ඒ අදාළ අධ්‍යාපන මට්ටම් සපුරලා තියෙන සුදුසුකම් තියෙන එක්කෙනෙක් තමයි මේ වෙලේ ලෙක්චරර්ස්ලා හැටියට එන්නේ. ඒගොල්ලන්ගේ grade 1, grade 2, grade 3 එහෙම වර්ග කිරීමක් ඒගොල්ලන්ගේ ලෙක්චරර්ස්ලා ඒ ආයතනය වශයෙන් කරනවා. ඒතකොට මේක මේ ආයතනයේ මේ තෘතීය වෘත්තීය කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා නැහැ. මේක මේ පාර්ලිමේන්තු පනතකින් පාස් වෙලා ආපු එකක්. ඒකින්ද මේවයි විභාග තියන්නෙත් විභාග දෙපාර්තමේන්තුවේ. මුල් කාලේ දැන් නම් ටික වෙනස් වෙලාද දන්නේ නැහැ. නමුත් විභාග දෙපාර්තමේන්තුවෙන් තමයි තිබ්බේ. ඒතකොට මේකෙන් එළියට එන ශිෂ්‍යයෙකුට Tamanගෙම කියලා තනියෙන් යමක් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද ටික IQ එක වැඩි, ඉන්ටෙලිජන්ස් එක වැඩි, හිතීමේ හැකියාව වැඩි ශිෂ්‍යයින් තමයි මේකට අතුලත් වෙන්නේ. ඉතින් ඒ අයට ඩිප්ලෝමාවක් නැත්නම් උසස් ඩිප්ලෝමාවක් මේ ආයතනෙන් දුන්නාම ඒ ශිෂ්‍යයන්ට හැකියාව තියෙනවා Tamanටම තනියෙන් යම් කිසි සේවාවක් සමාජය වෙනුවෙන් දියත් කරන්න. ඒ හැකියාවක් සහිත අය තමයි මේවෙන් බිහි වෙන්නේ. ඒකින්ද ලොකු දෙයක් මේ ආයතනෙන් කරනවා. මේවයිදී බොහෝ විට කෙරෙන්නේ යම් කිසි ශාස්ත්‍රයක් පදනම් කරගෙන එක්ක ලී කැටයම් එක්ක හවුස් වයරින් ජොබ් ඔරියන්ටඩ් එක්ක කම්පියුටර් එක්ක ටයිප් සෙටින් ඒ වගේ දෙයක් මූලික කරගෙන තමයි මේවා යන්නේ. එතකොට ඒ ශාස්ත්‍රවල නිපුණ අය තමයි උපදේශකයන් හැටපත් කරගන්නේ. උපදේශකයන් ඒකට ලෙක්චරර්ස්ලා නෙමෙයි. උපදේශකයෝ කියලා කියන්නේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා. ඒතකොට ඒ ශාස්ත්‍රවල ඒගොල්ලන්ට නිපුණතාවයක් තියෙනවා කොහොමද ඒවා කරන්නේ කියන එක. පොඩි අඩුවක් තියෙනවා මේගොල්ලන්ගේ ටීචින් ස්කිල් එක අඩුයි. ඒ කට්ටියන්ට යම් කිසි ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් ස්කිල් එක තිබ්බට ටීචින් ස්කිල් එක අඩුයි. ඒ නිසා මේ ආයතන හොඳ වැඩක් කරනවා. ඒ අයට මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ලබා දෙනවා අවුරුදු 2-3කට සැරයක් ක්‍රමක්‍රමයෙන් සරලකේ ඉඳන් ඉහළ දක්වා. එතකොට මේගොල්ලන් ඇත්තටම මේගොල්ලෝ ඒ දන්න දේ කොහොමද ශිෂ්‍යයෙකුට ඩිලිවර් කරන්නේ කොහොමද දෙන්නේ කියන එක ගැන ඒ ටීචින් ස්කිල් එකට ඉගෙන ගන්නවා. ඒකින්ද ඒක හරි වටිනවා. දැන් මේකත් එක්ක කම්පෙයාර් කරන්න නෙමෙයි කියන්නේ. මෙතන මේ තියෙන தත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේක දැන් හරි වටිනවා. මොකද ශාස්ත්‍රයේ ඊටාම නිපුණෙක් තමයි උගන්වන්නේ ඉන්නේ. එතකොට එයාගේ අඩුවක් තියෙනවනේ ටීචින් ස්කිල් එක නැති. ඒකත් හදනවා. මේ ආයතන වලින් ඒ අයට පුහුණුව දීලා ඒක හදනවා. දැන් මේ පුහුණුව මම හිතන්නේ දෙන්නේ අර මම කලින් කියපු යුනිවටෙක් University of Vocational and Technical Training කියන ඒ ආදී මුලදී දුන්නේ රත්මලානේ තිබ්බ නයිට් ටෙස්ට් කියන ආයතනේ. ඒගොල්ලන්ට ඒ පුහුණුවීම දුන්නා. එතකොට යම්කිසි කරුණක් ශිෂ්‍යයෙකුට තේරෙන ආකාරයෙන් කොහොමද කියලා දෙන්නේ කියන එක හොඳ දැනුමක් මේගොල්ලන්ට මේකේ ඉන්න උපදේශක මහතුරුන්ට තියෙනවා. එතකොට යම්කිසි මේවා අනිත් එක හැම rural education එක කියන්නේ හැම ගමක් ගානේ වගේම මේවා මධ්‍යස්ථානට දැන් නමුත් මේවයි තියෙන්නේ දිස්ත්‍රික් එකක් ඒ වගේ. නමුත් මේකේ එකම දිස්ත්‍රික් එක ගත්තොත් 10ක් විතර තියෙනවා. ඒකින්ද වැඩි අවස්ථාවක් ළමයින්ට ඇතුළත් වීමේ හැකියාව මේ ආයතන නිසා ඇති වෙලා තියෙනවා. ඒකින්ද ඒක හොඳ ප්‍රවණතාවයක්. එතකොට තවත් මේකේ තියෙන මේ ආයතනෙන් කරන දෙයක් තමයි දැන් උදාහරණයක් හිතන්න හවුස් වයරින් කෝස් එකකට මේකේ ළමයෙක් ඇතුළත් වුණා කියලා. එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණාංශයේ ප්‍රෝග්‍රෑම් ඔපරේටර් තත්ත්වේ පාඨමාලාවකට ඇතුළත් වුණා කියලා. ඒ ඇතුළත් වුණාම ඒගොල්ලෝ මාස 6ක කාල සීමාව ඉවරනන් පස්සේ තව මාස 6ක් පුහුණු වීම ලබා දෙනවා. ඒ ප්‍රායෝගිකව ආයතන හොයාගෙන ඒවට නිලධාරීන් ඉන්නවා. ඒ හැම ශිෂ්‍යයෙක්ම පුහුණු වෙන්න යම් එක්ක රාජ්‍ය ආයතනයකට හෝ පුද්ගලික ආයතනයත් එක්ක කතා කරලා මට මතක හැටියට දවසකට රුපියල් 100ක් වගේ ශිෂ්‍යයන්ට ගෙවනවා. ඒ කට්ටිය ඇටෙන්ඩන්ස් ඉදිරිපත් කරාන් පස්සේ ඒතර මාස 6ක් තිස්සේ ඒගොල්ලෝ තමන් ඉගෙනගත්ත මේ නිපුණතාවය සඳහා එක්ස්පීරියන්ස් ගන්නවා. ඒ පුහුණු වීමක් තව මාස 6කට. ඒතර ඒගොල්ලෝගේ ඇත්තම ප්‍රොඩක්ටිවිටි එක හුඟක් ඉහළ මට්ටමක තියෙන. ඊළඟට ඒගේ ඇටිටියුඩ්ස් හරි ඉහළයි. ඒකින්ද බය නැතුව ඒගොල්ලන්ට මේ රැකියාවක් අවස්ථාවක් ලබා දෙන්න ආයතන මේ ඉදිරිපත් වෙනවා. මොකද ඒ අදාළ ස්කිල් එකට ඒ ශිෂ්‍යයෝ ඇවිල්ලා තියෙනවා. ඒකින්ද මේ ආයතන වලින් අන්න ඒ දේ තියෙනවා. ජොබ් ඔරියන්ටඩ් මේකේ බොහෝ විට ජොබ් ඔරියන්ටඩ් නෑ. නමුත් ශිෂ්‍යයෝ ක්වොලිෆයිඩ් ඕනම ආයතනයකට යනවා. ඉතින්
පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම Tamanටම කියලා තනියෙන් යමක් කරගැනීමේ හැකියාව මේ ආයතනයේ වලට ඇතුළත් වෙන අයට පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර මේ මම කියලා තියෙන වෙබ් ලිපිණි වලට ගිහිල්ලා ඒවයි contact information අරගෙන දුරකථන අංක අරගෙන ඒකේ නිලධාරියෙක් කතා කරලා මොනවද තියෙන පාඨමාලා ගාස්තු කොහොමද තියෙන්නේ තමන්ගේ ප්‍රදේශයේ ආයතනය කොතනද තියෙන්නේ ඒකේ පවත්වන ආයතන පාඨමාලා මොනවද ඒවා ඉතින් දැනගන්න පුළුවන් කට්ටියන්ට නම්බර්ස් ඔස්සේ නැත්නම් වෙබ් ලිපිනේ හරහාම ගිහිල්ලා අවශ්‍ය කරුණු සියල්ලම දැනගැනීමේ හැකියාව මේ තියෙනවා. ඒකින්ද මේ කොහොමද මේ පාඨමාලා වලට යන්නේ කොහොමද IT පාඨමාලා කරන්නේ කියන එක දැන් ඔයගොල්ලන්ට තීරණය කරගැනීමේ හැකියාව තියෙනවා. right මේ ලෙක්චර් එක එච්චරයි තියෙන්නේ. ඊළඟට අපි බලමු මේකේ ඉදිරි අවස්ථාවන් කොහොමද එන්නේ කියන එක. බොහොම ස්තුතියි.